උදේට තයිරොක්සින් පෙත්ත බීපු ගමන් ඔයා කිරි එකක් හරි තේ එකක් හරි බිව්වොත් ඔයා බිව්ව ඒ බෙහෙත සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා දන්නවද? තයිරොයිඩ් අමාරුව තියෙන ගොඩක් අය උදේ නැගිට ගමම පෙත්ත බොනවා. හැබැයි බෙහෙත් බීලා ඊට පස්සේ කිසිම ගාණක් නැතුව උණු උණු තේකුත් බොනවා. ඔයා හිතන්නේ බෙහෙත බිව්වා කියලා වුණත් වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් ඔයා ඒ කරන්නේ ලෙඩේ හොඳ කරන එක නෙවෙයි බෙහෙත සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන එකයි. තයිරොක්සින් කියන්නේ අපේ ඇඟට උරා ගන්න ගොඩක් අමාරු ඉතාමත් සංවේදී ඖෂධයක්. ඒක හරියටම වැඩ කරන්න නම් ඔයාගේ ආමාශය සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙන්නම ඕනේ. ඔයා පෙත්ත බීලා කිරි එකක් බිව්වොත් වෙන්නේ ඒ කිරිවල තියෙන කැල්සියම් අංශු අර තයිරොක්සින් ඖෂධයක තදින් බැදිලා ලොකු ගුලියක් හැදෙන එකයි. ඒ වගේම තමයි තේ සහ කෝපි බිව්වමත්. ඒ වගේ තියෙන ටැනින් සහ කැෆේන් කියන රසායනික ද්‍රව්‍යات මේ තයිරොක්සින් පෙත් එක ගොඩක් තදින් බැඳෙනවා. අන්න එහෙම බැඳුනාට පස්සේ ඒ ඖෂධයට ඔයාගේ බඩවැල් හරහා ඇඟට උරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ පෙත්ත කිසිම ගුණයක් දෙන්නේ නැතුවම ඇඟෙන් පිට වෙලා යනවා. ඔයා කොච්චර බෙහෙත් බිව්වත් මහත අඩු වෙන්නේ නැත්තේ, කොණ්ඩේ යන්නේ සහ නිතරම මහන්සියක් දැනෙන්නේ ඔන්න ඔය කියන භයානක වැරද්ද ඔයා දවස ගානේ කරන නිසායි. එහෙනම් අපි බලමු තයිරොක්සින් පෙත්ත බොන්න ඕනේ නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. ඔයා උදේ නැගිට ගමන් හිස් බඩම වතුර වීදුරුවක් එක්ක මේ තයිරොක්සින් පෙත්ත බොන්න ඕනේ. ඒ වගේම ඖෂධය සම්පූර්ණයෙන්ම ඇඟට උරා ගන්නකම් පෙත්ත බීලා අවම වශයෙන් පැය භාගයක්වත් යනකම් කිරි, තේ, කෝපි හෝ කිසිම කෑමක් කන්න බොන්න එපා. තවත් වැදගත් දෙයක් තමයි ඔයා කැල්සියම් හරි යකඩ පෙති හරි බොනවා නම් ඒක තයිරොක්සින් බීලා අවම පැය 4කට පස්සේ විතරක් බොන්න පුරුදු වෙන්න. ඔයාගේ මේ පුංචි පුරුද්ද වෙනස් කරගත්තොත් තයිරොයිඩ් රෝගය නිසා එන හැම අපහසුතාවයක්ම සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. මේක අපේ ගොඩක් අම්මලා තාත්තලා කරන ලොකුම වැරද්දක්. ඒ නිසා තයිරොක්සින් පෙති බොන ඔයාගේ ආදරණීයන්ටත් දැනුවත් වෙන්න මේ වටිනා වීඩියෝ එකක් ෂෙයා කරන්න.